ඇක්සිඩන්ට් එකක් නිසා මතක අමතක වීමක් ගැන කියන සත්‍ය ආදර කතාවක් ගැන බලමුද? අයිබෝන් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ 2012 වර්ෂයේ රිලීස් වුණ IMDb රේටින් 6.8ක් ගත්ත සත්‍ය ආදර කතාවක් වන The Vow movie එක ගැනයි. කතාව පැත්තට හරිනවා. කතාව පටන් ගන්නකොට පෙන්වන්නේ ආදරයෙන් ජීවිතය ගත කරන ලියෝ සහ පේජ් කියන ආදර යුවලා ගැන. දවසක් මේ දෙන්නා ෆිල්ම් එකක් බලලා ගෙදර එනකොට මේගොල්ලන්ගේ කාර් එක පිටිපස්සෙන් ආපු ට්‍රක් එකක් විසින් හප්පනවා. මේ අනතුරින් පේජ් කාර් එකෙන් එළියට රිසික් වෙලා යනවා. දරුණු ලෙස තුවාල ලබන පේජ් දවස් කිහිපයක්ම කෝමා තත්ත්වයෙන් පසු වෙනවා. ඇය අවදි වුණත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි පේජ්ට ලියෝ ගැන කිසිම මතකයක් නැහැ. ඇයට මතක නැහැ ඇය විවාහ ගෙවසගෙන ඉන්න බව. මේකත් එක්ක ලියෝ දැඩි කනස්සල්ලකට පත් වෙනවා. ඔහු උත්සාහ කරනවා ඇයව තමන්ගේ පරණ ගෙදරට එක්කන් ගිහිල්ලා පරණ ෆොටෝස්, වීඩියෝස් පෙන්නලා ඒ වගේම තමන්ගේ පරණ යහළුවන්ව මුණ ගැස්සලා ඇයගේ මතකය ගන්න. නමුත් පේජ්ට නම් ලියෝ ගැන කිසිම මතකයක් එන්නේ නැහැ. ඇයට තියෙන අන්තිම මතකය තමයි තමන්ගේ දෙමව්පියන් සමග ගමේ ජීවත් වෙන ජීවිතය. ඇයට ලියෝ කියන්නේ නාඳුනන පුද්ගලයෙක් විතරයි. මේකත් සමග ලියෝ ගොඩක් කම්පණීරපත් වෙනවා. තමන් ආදරය කරන කාන්තාව තමන්ව අඳුරන්නේ නැති පුද්ගලයෙක් වීම ඔහුට දරා ගන්න ගොඩක් අමාරු වෙනවා. කාලය ගත වීමත් සමග ඇය නැවතත් ඇයගේ ගමට ගිහිල්ලා දෙමව්පියන් සමග ජීවත් වෙන්න පටන් ගන්නවා. එහිදී ඇයට ජෙරමි කියන ඇයගේ පැරණි පෙම්වතත් මුණ ගැසෙනවා. කාලය ගත වුණත් පේජ්ට නම් ලියෝ ගැන කිසිම ආදර හැඟීමක් ඇතිවන්නේ. ලියෝ කියන්නේ පේජ්ට නිකම් හිත හොඳ පුද්ගලයෙක් විතරයි. ලියෝ කොච්චර උත්සාහ කරත් බිරිඳගේ හදවත දිනා ගන්න බැරි වෙනවා. අවසානයේ ඔහු තීරණය කරනවා පේජ්ට තවදුරටත් බලපෑම් නොකර ඉන්න. ඔහු ඇයට ඉඩ දෙනවා ඇයගේ ජීවිතය තෝරගන්න. දෙන්නා නීත්‍යානුකූලව දික්කසාද වෙනවා. මේකත් සමග ඇය නැවතත් ඇයගේ පරණ පෙම්වතා සමග ආදරයෙන් බැඳෙනවා. ඒ වගේම ඇය කලින් අතරපු නීතිඥ උපාධියත් නැවත සම්පූර්ණ කරන්න පටන් ගන්නවා. මේ අතරදී දවසක් ඇයට අහම්බෙන් මෙන් ඇයගේ පරණ මිතුරියක් හම්බ වෙනවා. ඇය පේජ්ගේ තාත්තා සමග අනියන් සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳ සමාවයි දෙන්න පටන් ගන්නවා. මේක අහපු පේජ් තේරුම් ගන්නවා මේක තමයි හේතුව එයා ගමෙන් යන්න කියලා. පේජ් නැවතත් නගරයට එනවා. කාලය ගත වෙද්දී පේජ් තමන්ගේ පරණ ජීවිතය සොයන්න පටන් ගන්නවා. එතෙන්දී ඇය තේරුම් ගන්නවා ලියෝ කියන්නේ බොහොම හොඳ පුද්ගලයෙක් කියලා. ඔහු ඇයට ගොඩක් ආදරය කළ බවත් ඇයට හොයාගන්න ලැබෙනවා. ඒ වගේම ලියෝ ඇය වෙනුවෙන් කරපු කැපකිරීම පිළිබඳව දැනගන්න ලැබෙනවා. ඇය තේරුම් ගන්නවා ලියෝ ඇත්තටම ඇයට ආදරය කරපු බව. නැවතත් ඇයගේ සිත ලියෝ වෙනුවෙන් ඇදී යනවා. ෆිල්ම් එක අන්තිමට පෙන්වන්නේ ලියෝ සහ පේජ් නැවතත් අහම්බෙන් මුණ ගැසෙන සිද්ධියක්. එතනින් ඔවුන්ගේ ආදර කතාව නැවතත් ආරම්භ වෙනවා කියලා අපිට පෙන්වනවා. පේජ්ට නැවත කවදාවත් ඇයගේ පරණ මතකේ නම් එන්නේ නැහැ. නමුත් ඇය ලියෝට නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා. මේ කතාවට පාදක වුණු ඇත්ත ලියෝ සහ පේජ් අදටත් ආදරෙන් ජීවත් වෙනවා. මම මේ ෆිල්ම් එකට 10න් 8ක් දෙනවා. ඔයාලත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින් නැවතත් අපි හමු වෙමු. ගිහින් එන්නම්.